2030ට ලව සක්විති රජෙක් පහළ වෙනවා. ඒකේ විනාශය මේ සිදු වෙන්නේ. මේ කුණු කොට සුද්ධ වෙන තුරු සක්විති රජෙක් එන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ හෙළයෝ කියලා කොටසක් හිටියනේ. මෙන්න මේ හෙළයන්ගෙන් එන කෙනෙක් දාන වශයෙන් ඇවිල්ලා මේ හෙළයන්ගෙන් පැවතෙන කෙනෙක් එදාට සක්විති රජ හැටියට එනවා. එදාට තේරෙනවා ලෝකෙට මේක රජෙක් අවශ්‍යයි කියන එක. මේ එක කොටස් වලට එක රජුරු ඉන්නේ. ඇයි මේ ලෝකෙට මේ කෙනෙක් ඉන්න බැරිද? පුළුවන්. පුළුවන්. අන්න ලෝකෙට මේක රජෙක් කියන වෙලාව. මේ ලෝකේ බුදුදහම පමණයි තුරු ඉන්නේ. සියලු මිත්‍යා මත නැති වෙලා යනවා. එහෙමනම් ඉතින් ඒ තත්ත්වය වුණාට පස්සේ 2030ට මේ ලෝකේ මහා බරපතල ප්‍රශ්නයක් නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මට එතන චූටි පැහැදිලි කිරීමක් දැන් මේ කියන විදිහට ස්වාමීන් වහන්සේ මේක කල්ප විනාශය නෙවෙයි. අපි පොඩ්ඩක් මේ අපි ඉන්නේ මහා භද්‍ර කල්පයක. එතකොට මේ මහා භද්‍ර කල්පය තුළ මෙවැනි විනාශවල අන්තර්ගත වෙනවද? මේවා ඊට වඩා ඒ වගේ දෙයක්ද ස්වාමීන් වහන්සේ? මේ විනාශය මොන විදිහටද එහෙම දහමේ අනුව හරි ස්වාමීන් වහන්සේ? अब प्रश्न गने में बुद्धिमत गोचर बुद्धि गोचर प्रश्न क्या हुआ मैं महाभद्र कल्प के बुधवारो पास देने बुधु ना कल्पते के ना महाभद्र कल्प तब हाथर देने बुधु ना कल्पते ना तुम देने बुधु ना कल्पते ना पास देने कुटे इहला बुधवारे बुध पहाड़ वेने नया कल्प एक महाभद्र कल्प तो कुटे बुद्धत्व क्या ने में लोके या मनुष्य लोके गम එතනින් හරියට පේන්නේ නැති උන් එක කතා කරලා වැඩක් නැහැ නේ. ඒ පේන්නේ නැති ලෝකත් එක්ක කතා කරලා වැඩක් නැහැ නේ නොපෙනේනට. එහෙනම් පේන ලෝකෙත් එක්ක කතා කරගමු. පේන ලෝකයේ තුල අපේ බෞද්ධ දර්ශනය තුල බුදුවරයෝ 5 දෙනෙක් මේ මහා භද්‍ර කල්පෙට බුදු වෙනවා. මේ ලෝකයේ තියෙන දුර්ලභම සිදුවීම බුදුරෙක් පහළ වීම. එහෙමයි. ලෝක පහළ වීම. දුර්ලභම සිදුවීම. එතකොට මේ බුද්ධ න්‍යාය තුල බුදුහාමුදුරුවෝ ජන සමාජය තුල ජන වහර තුල තම සටහනක් තියෙන තව සක්විති රජවරුත් පහළ වෙනවා කියලා නේ. බුද්ධත්වය හා සමාන බුද්ධත්වයට පස්සේ දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන වෙලාවෙදිත් එතෙන් අර පස්වක තවුසන් සහ බ්‍රාහ්මණයෝ 108 දෙනෙක් නේද ගෙන්නුවෙන් පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ සක්විති වෙන්න පුළුවන් නැත්නම් බුදු වෙන්න පුළුවන් නේ. එක්කෙනෙක් කිව්වා බුදු වෙනවාමයි කියලා නේ. ඔහිනම් මේ සක්විති බුදු කියන දෙක අතර උතන දෝලනයක් තියෙනවා නේ. එහෙනම් බුදු වෙනව නම් දුර්ලභව සිදුවීම බුද්ධත්වය. කල්පයකට මහා භද්‍ර කල්පෙට පස් නම බුදුවරින්. ඒකට එනං ඊට ටිකක් දුර්ලභව සිදුවීමට ඊට වඩා වැඩිපුර සිදුවීමක් තමයි සක්විති. එතකොට මේ මහා භද්‍ර කල්පෙට කී දෙනෙක් විතරද? මේ 5 දෙනාට වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්. 12 15ක් අතින් ඉපැයි. එහෙමයි සම්මත. කොයි ඒගොල්ලෝ? අන්න 2030ට ලව සක්විති රජෙක් පහළ වෙනවා. ඒකේ විනාශය මේ සිදු වෙන්නේ. දැන් අපි කියමු අපේ රාජ්‍ය නායකයාට යම්කිසි ප්‍රදේශයකට ලොකු උත්සවයක් පවත්වලා මොකක් හරි විවෘත කිරීමක් කියමු අපි සරල වශයෙන් අද උදාහරණයක් මේක. එහෙමයි සමහරවිට. රාජ්‍ය නායකයාට අහවල් දෙය යන්න මෙහෙමයි මෙහෙම මේක හදුවා මේව කරා වැවක් වෙන්න පුළුවන් ලොකු දෙයක් වෙන්න පුළුවන් ඔකයා මේක විවෘත කරන්න එන්න. හයිතක රාජ්‍ය නායකයට ඉතින් ආරාධනා කරනවා. ඉතින් එහෙම කොල්ලා තියෙන්නේ අදනේ. එහෙමයි සමහරවිට. මේ විචාර සමයේනේ. ඔව්. රාජ්‍ය නායකයට ඉතින් මේක විවෘත කරන්න කිව්වන් පස්සේ මාස 3ක විතර කාලයක් තියලා කියන්නේ. එයාගේ දිනචරියාවට අනුව මොකද දිනේදා කියන්නේ කාලසටහනක් අනුව මේ වැඩ මාස 3-4කට 5කට බාර අරගෙනනේ. ඉතින් යන්න කාලේ තියලා ඉතින් මොන මාස 4කින් 5කින් දෙයි. අහවල් දවසට ඒක විවෘත කරන්න මාගේ දාට රාජ්‍ය නායකයා පැමිණෙන්නේ නැත. එහෙනම් මේ මාස 3ක් 4ක් 5ක් තිස්සේ මොකද්ද කරන්නේ? අර එයාගේ රාජකීය භවනේ මොකක් හරි නිල නිවාසය තුල ඉඳලා ඒ රාජ්‍ය නායකයානේ අර විවෘත කරන ස්ථානට වෙනකන් මුළු පළාතම සුද්ධ කරනවා පවිත්‍ර කරනවා කැලෑව සුද්ධ කරනවා පොලිස් බල් සුනකින් ගෙනත් දාලා අහල වටපිටාවල් ගෙවල් පරීක්ෂා කරලා සුද්ධ කරලා පරිත්‍යාග කළා සම්පූර්ණයෙන්ම මුළු පළාතම සුද්ධයක් දුන්නට පස්සේ තමයි
රාජ්‍ය නායකයා සැපත් වෙන්නේ නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් අර කුණු ගොඩ සුද්ධ වෙනකන් මෙයා එන්නේ නැහැ. මේ ලෝකයේ කුණු ගොඩක්ද දැන්? එහෙමයි ස්වාමීන් මේ කුණු ගොඩ සුද්ධ වෙන තුරු සක්විති රජෙක් එන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ කුණු ගොඩ සුද්ධ වෙන්නේ ස්වභාව ධර්මයේ තුල. අර රාජ්‍යපාලයාගේ කුණු ගොඩ සුද්ධ කරන්නේ මිනිස් ක්‍රියාකාරකම් දාලා. ඒ රාජ්‍ය නායකයාට ඉන්නනේ කිලිටි මිනිස්සෙක්